Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මගේ හවස් වරුවක් ගත වුණ විදිහ. අපි ඉතින් එළියේ ලිපකුත් හදාගෙන දැන් මේ හදන්නේ රණවරා මල් ටිකක් තඹ ගන්න. අපි ඉතින් මේ ටිකක් තඹගෙන පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. දැන් අපි මේ අපේ ගෙදර වවලා තියෙන තක්කාලි පැලවලට පොඩි මැස්සක් හදන්න ලී ටිකක් කපා ගන්න තමයි හදන්නේ. ඉතින් බලන්නකෝ මේ මැස්ස ගැහුවට පස්සේ තියෙන විදිහ. මම ඔය පෙන්නන පළතුර දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මම දැන් මේ පෙන්නන්නේ අපේ ගෙදර බැල්කනි එකේ අපේ අම්මි හදලා තියෙන එළවලු වගාව. ඉතින් බොන්චි වල පොඩි කරල් ඇවිල්ලා තියෙන ඒක තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. ඔය මිරිස් පැලත් අපි මල් පෝච්චි වල තමයි ඉතින් හදලා තියෙන්නේ. රණවරා මල් ටිකක් තඹගෙන අපි දැන් මේ අපේ කුඹුරට යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ ඉතින් අපේ කුඹුරට යන පාර. අපේ ආච්චි සීයයි කුඹුරේ වැඩ කරන හින්දා එයාලට තමයි ඉතින් අපි මේ රණවරා මල් තඹගෙන යන්නේ. සිහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මගෙන් මිදුනේ අන්තයක් නොදුටු නිල්හසේ පාවේ කඩදාසියක්සේ යන්නම් සීමාමයි. දැන් ඉතින් අපි ගෙනාපු රණවරා මලුත් බීලා දැන් මේ යන්නේ වෙල් ගොටකොළ හොයන්න. ඉතින් ඔය තියෙන්නේ වෙල් ගොටකොළ. බලන්නකෝ දැන් ඔයාලට මම මේ කාවද සූම් කරලා පෙන්නන්නේ කියලා. බලන්නකෝ ඉතින් මේ වඩකුරුල්ල ගෙවල් හදලා තියෙන විදිහ. මම දැන් ඉතින් කුඹරට ගිහිල්ලා විල හොඳ වොෂ් එකකුත් දාගත්තා. ඉතින් දැන් මම හදන්නේ පහන තියන්න. සිහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පහනක් තියලා ඉවර වෙලා අපි මල්ලිගෙන් හම්බුන චොක්ලට් එකකුත් කාලා මම දැන් මේ හදන්නේ චිකන් කරි එකක් හදන්න. කඩදාසියක්සේ යන්නම් සීමාමයිම්කෝ සංසාරේ මාගේ තේතේ වෙලිලා මේ වගේ ආවේ ඔබ මා. ඔය තියෙන ඉතින් මං හදාගත්ත චිකන් කරි එක. දැන් ඉතින් රෑට කාලා මම නිදාගන්න තමයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරලාම යන්න. ඉතින් අදට ගිහින් එන්නම්. බයි.